අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ I am in the hospital සහ I am at the hospital අතර වෙනස. මොන වගේ අවස්ථාවකද මේ in the hospital use කරන්නේ? ඒ වගේ මොන වගේ අවස්ථාවකද at the hospital කියන එක use කරන්න කියන එක ගැන. I am in the hospital. I am sick and admitted. මට අසනීප වෙලා මාව hospital එකට admit කරලා ඉන්නවා නම් මම රෝහලේ නැවතිලා ඉන්නවා නම් මම කියන්නේ I am in the hospital කියලා. I am at the hospital. I came to visit someone. මම ආවේ තව කෙනෙක්ව බලන්න රෝහලගත වෙලා ඉන්න කෙනෙක්ව බලන්න තමයි මම ආවේ. එහෙමනම් මම රෝහලේ ඉන්නවා කියලා කියන්නේ I am at the hospital. තවත් උදාහරණ හතරක් එක්ක in the hospital සහ at the hospital අතර වෙනස පැහැදිලි කරගමු. My father is in the hospital. මෙතන වල වරහන් ඇතුලේ පේනවා he is admitted කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔහුව රෝහලගත කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ තාත්තා තමයි රෝහලේ නැවතිලා ඉන්නේ. තාත්තා තමයි රෝගියා. තාත්තා රෝහලේ ඉන්න නිසා කියනවා my father is in the hospital කියලා. ඊට පස්සේ තියෙනවා I am at the hospital with him. මම තමා ඔහුත් එක්ක රෝහලේ ඉන්නේ. ඒ කියන්නේ මම තමා ඔහු ළඟට වෙලා ඉන්නේ. I am here to support him. මම තමා රෝගියාව බලාගන්න. මම තමා මගේ තාත්තව රෝහලේදී බලාගන්න ළඟ නැවතිලා ඉන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක අපි use කරන්න පුළුවන් I am at the hospital with him කියලා. තුන්වෙනි උදාහරණේ තියෙනවා she is in the hospital. වරහන් ඇතුලේ තියෙනවා she had surgery yesterday. ඇයට ඊයේ ශල්‍ය කර්මයක් සිදු කළා. ඒ නිසා ඇය දැන් ඉන්නේ රෝහලේ. ඇය තමා රෝගියා. ඇයට තමා ශල්‍ය කර්මය සිදු කළේ. ඒ වගේ අවස්ථාවකදීත් අපිට use කරන්න පුළුවන් she is in the hospital කියන එක. හතරවෙනි උදාහරණ වාක්‍යයේ තියෙනවා her husband is at the hospital කියලා. ඒ කියන්නේ ඇයගේ සැමියාත් රෝහලේ ඉන්නවා. ඇයගේ සැමියා රෝහලේ ඉන්නේ. He is waiting to take his wife home. ඇයව ගෙදර එක්කන් යන තමා ඇයගේ සැමියා රෝහලට ගිහින් ඉන්නේ. මේ දෙකේ වෙනස මෙන්න මේ විදිහට ඔයාලට මතක තියාගන්න පුළුවන්. in the hospital කියන්නේ රෝගියෙක් නම් රෝගියා රෝහලගත වෙලා ඉන්නවා නම් අන්‍ය අවස්ථාවේදී අපිට use කරන්න පුළුවන් in the hospital කියන එක. ඒ වගේම at the hospital කියන එක use කරන්න පුළුවන් just visiting. ඒ කියන්නේ වා තව කෙනෙක්ව බලන්න යනවා නම් රෝහලගත වෙලා ඉන්න කෙනෙක් ළඟ ඉන්න යනවා නම් අන්‍ය වගේ අවස්ථාවකදී use කරන්නේ at the hospital කියන එක. මේ වගේ videos දෙකටම බලන්න Grammar Lantha YouTube channel එක subscribe කරන්න.